ඉස්කෝලේ යනකොට කොල්ලෝ දෙන්නේ එක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. තමන්ගේ දුක් විඳපු අම්මට තාත්තට උඹලා ගත්ත ප්‍රතිඵලය පෙන්නපල්ලා වෙන මොකුත් ඕනේ වෙන මොනවත් උඹලා බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙමාපියෝ. බලන්න දැන් දෙමාපියෝ මොනතරම් දුක් විඳලාද මොනතරම් අමාරුවෙන් හරි හම්බ කරලාද තමන්ගේ දරුවා ඉගෙන ගන්න කියලා ඉස්කෝලේට යවන්නේ. ඒ ඉගෙන ගන්න කියලා ඉස්කෝලේට යන ළමයා අධ්‍යාපනයට නම් වෙනත් දේවල් නැඹුරු වෙනවා නම් අවසානට අර අපරාධ දෙමාපියෝ දුක් මහන්සියලා කරපු දේවල් වලින් කිසිම පළ ප්‍රයෝජනයක් නැති වෙනවා. ඉතින් මේකට මම මෙහෙම කියන්න හේතුව තමයි ඔන්න අද උදේ එප්පාවල පැත්තේ රජයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙන්නෙක් අතර ඇතිවෙච්ච ගැටුමක් ඒක දුරදිග ගිහින් අන්තිමට මේ එක සිසුවෙක් තියුණු ආයුධයක් ඉස්කෝලේට ගෙනත් කොහොම හරි එක ශිෂ්‍යයෙකුට පහර දෙනකොට ඒක බේරන්න තවත් එක්කෙනෙක් දෙන්නෙක් පැනලා තියෙනවා. අන්තිමට වෙලා තියෙන්නේ 5 දෙනෙක් මේ ශිෂ්‍යයාගේ අතින් පහර ගෑමකට ලක් වෙලා මේකට තුවාල ලැබලා තියෙනවා. ඉතින් මේ තුවාල ලැබු සිසුන් 5 දෙනෙක් මේකටත් එප්පාවල රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා දැනගන්න හම් වෙනවා. ඉතින් මේ වලින් අන්තිමට වෙන්නේ මේ පොඩි දෙයක් අන්තිමට දුරදිග ගියායින් පස්සේ මොකද වෙන්නේ? සමහරට මේ වලින් වෙන්න පුළුවන් ජීවිතයක් පව නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? අර පහර දුන්න පුද්ගලයාට පහර දුන්න ශිෂ්‍යයාට අන්තිමට හිරේ විලංගුවේ ළඟින්න වෙනවා. අර අහිංසක දෙමව්පියන්ට තවත් දරුවෙක් නැති වෙනවා. ඉතින් මේ දරුවන්ට කියන්නේ මේ වගේ දේවල් ලොකුවට අරන් යන්න එපා. සාමාන්‍ය දෙයක්. දැන් ওই ප්‍රශ්නයක් සිසුන් ඉස්කෝලේ යනකොට කොල්ලෝ දෙන්නේ එක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ගමේ ජීවත් වෙනකොට කොල්ලෝ දෙන්නේ එක් අතර ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න කියන දේවල් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේ දේවල් මේවා ඇවිල්ලා ලොකුවට මහ ලොකුවට ඇදන් යන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනිට හිතන්න ඕනේ ඇයි අපි ඉස්කෝලේ අපි කවුද අපි කොතනද ඉන්නේ අපි මොකද්ද කරන්න ඕනේ. අපි තවත් අම්මගෙන් තාත්තගෙන් යපිලා කාලා බීලා ගෙදරටලා ඉන්න මිනිස්සු නම් අපිට කරන්න තියෙන්නේ අම්මා තාත්තා හම්බ කරලා ඉස්කෝලේට එවනවා නම් ඉස්කෝලේට ඇවිත් ඉගෙන ගන්න. මේකේ කනගාටු කරුණ කියන්නේ මේ ශිෂ්‍යෝ ඔක්කොම හොඳට ඉගෙනගත්තු මිනිස්සු 12 වසරේ ශිෂ්‍යෝ. ඉතින් 12 වෙනි වසරේ ඉගෙනු ලබන ශිෂ්‍යෝ පිරිසක් තමයි මේකට මැදිහත් වෙලා තියෙන්නේ. ඉතින් කනගාටු කරුණක් කියන්නේ යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් ශිෂ්‍යෝ. හොඳට ඔළුවක් තියෙන සාමාන්‍ය පෙළ පාස් කරලා ඊළඟ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්න ශිෂ්‍යෝ. දැම්මම පොලිස් පොතේ නම ලියා ගන්නවා කියන්නේ දැම්මම උසාවියට යනවා කියන්නේ පහු කාලේ ඉතින් ටිකක් අඳුරුයි. මොකද රැකියාවකට යන්න බැරුවට පස්සේ පොලිසියෙන් අනිවාර්යයෙන්ම හොයනවා. ඉතින් හොයලා බෑග්ග්‍රවුන්ඩ් එකේ කළු පැල්ලමක් නම් තියෙන්නේ. ඉතින් හැම දෙයකටම පස්සේ බලපන කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. තමන්ගේ කල්කිරියාව සහ පෞල් පසුබිමේ කල්කිරියාව එතනදී බලපානවා. එතකොට අඳෝ අයියෝ කියලා වැඩක් නැහැ. ඒ හින්දා බං කියන්නේ උඹලට මේ වීඩියෝ එක බලන උන්ට ඉස්කෝලේ යන්නේ උන් අම්මා තාත්තා ඉස්කෝලේ යන්න සල්ලි දෙනවා නම් අම්මා තාත්තා ඉස්කෝලේ යවනවා නම් උඹලගේ වගකීම තමයි ඉගෙන ගන්න. මොකද මේ මිනිස්සුන්ට සාධාරණයක් කරපල්ලා. මොකද අපරාධේ නිකන් දුක් විඳලා දෙමාපියෝ හරියට කාලා නෙවෙයි උඹලා ඉස්කෝලේට යවන්නේ. ඒ නිසා ඒකේ ගෞරවය තියපල්ලා, ඒකේ නම්බුව තියපල්ලා, තියලා පළවෙනියට ඉස්කෝලේ යන්නේ උන් නම් ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන හොඳ රිසල්ට් එකක් දාලා තමන්ගේ දුක් විඳපු අම්මට තාත්තට උඹලා ගත්ත ප්‍රතිඵලය පෙන්නපල්ලා. වෙන මොකුත් ඕනේ වෙන මොනවත් උඹලා බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙමාපියෝ. අන්න ඒ දේ විතරයි බලාපොරොත්තු වෙන්නේ.